බර්ඩ්ස් පාක් එක බබත් එක්ක වැඩිහිටි කෙනෙකුට එකපාරක් යන්න පුළුවන් විදිහට අපි ෆ්‍රී ලබා දෙනවා. ෆ්‍රී ලබා දෙනවා. ලංකාවේ පිටට ගිහිල්ලා ගන්න පුළුවන් සමහර අත්දැකීම් මේක විතර ගන්න තියෙනවා. ආයිබෝන් ඔන්න හැමෝටම සුවදවසක් ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා මගේ රත්තරන් යාළුවෝ ගොඩක් හොඳින් ඇති කියලා. ඔන්න අදත් මම ආවා ලංකාවේ තියෙන ලස්සනම පරිසරයට. ඉතින් මම දන්නවා ලංකාවේ ඉන්න හැමෝම ආදරේනේ නුවර මාතලේ කියන පරිසරයට. දළදා මාලිගාව පහු කරගෙන අපි ආවා මාතලේ පැත්තට. ඉතින් මේ ආවේ ඔයාලට පවුලක් විදියට සතුටු වෙන්න හිතන් ඉන්න ඕගොල්ලෝ නුවර ට්‍රිප් එකක් එනවා නම් මාතලේට රිවර්ස්ටර්න් වලට වගේ ට්‍රිප් එකක් එනවා නම් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ පුංචි ළමයි එක්ක සතුටු වෙන්න තියෙන සුපිරිම තැනක් ගැන කියන්න. මෙතනදී කුරුළු වෙනක් වගේම ලංකාවේ කොහිදවත් ලබා ගන්න බැරි පැකේජ් වලට ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ පුංචි දරුවත් එක්ක ඇවිල්ලි වරලා සතුටු වෙන්න පුළුවන් තැනක් ගැන තමයි මේ කියන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මෙතනදී විශේෂ දෙයක් මම කියවනේ කුරුළු වෙනක් තියෙනවා. ඉතින් මේ කුරුළු වෙනදී හෑන්ඩ් ටර්ම් කරපු සතුන්ව අතර අරගෙන වගේ පුංචි දුවල් දරුවට අතර දීලා ඉවර වෙලා ඒගොල්ලන්ට ඒ එක්ස්පීරියන්ස් එක ලබා දෙන්නත් ඕගොල්ලන්ට හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් අපි මෙතන ඉන්න කළමනාකාරතුමියත් එක්ක කතා කරලා බලමු මෙතනදී ඕගොල්ලන්ට ලැබෙන පැකේජස් මොනවද? මෙතනට ආවම ඕගොල්ලන්ට මොනවද ලැබෙන්නේ කියලා. එන්නකො මත කියන්න. සාර්ථකත්වයේ පෝෂණය ජපානයේ නිෂ්පාදිත MN Fish Feed කායෝ හිරේ ඔටෝහිමි දැන් සන්දාන් වෙතින් ආයිබෝන් මදුෂා. ආයිබෝවන්. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා කිඩ්ස් ප්ලේ වලට ආයතනය. Thank you. ඉතින් ඇතරම කිඩ්ස් ප්ලේ ආයතනයේට Facebook එකේ Facebook page වල මේගොල්ලන්ට තියෙන කමෙන්ට් දැක්කම මට අත්‍තරම හදවතටම ගොඩක් සතුටුයි. මොකද මෙතන ස්ටාෆ් එක ගැන ගොඩක් කට්ටිය මාරම රෙකමන්ඩ් එකක් දෙන්නේ. ඉතින් මෙතනට එන ගොඩක් පුංචි ළමයිනේ. ඉතින් මෙතනදී ඔන්න මදුෂා ඇතුළු මෙතන ඉන්න කණ්ඩායම් එකතු වෙලා මේ ළමයින්ට හොඳ ආරක්ෂාවක් සහ ඒ ළමයින්ගේ සතුට වෙනුවෙන්ම ඉතාමත් කැප වෙලා වැඩ කරනවා කියලා ඔන්න Facebook page වලත් අපිට දැනගන්න ලැබුණා. මමත් එන්නේ ඒ නිසාම මගේ දරුවවත් විශ්වාසයෙන්ම මෙතනට අරගෙන ආවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ලංකාවේ කොහේ හරි ඉන්න ඕගොල්ලෝ එනවා නම් කැන්ඩි වලට මාතලේට විශේෂයෙන්ම ළමයි අරගෙන එනවා නම් ඕගොල්ලෝ ළමයට හොඳ එක්ස්පීරියන්ස් එකක් දෙන්න. ඉතින් ඕගොල්ලන්ට ඒ සඳහා හොඳම ආයතනය තමයි කිඩ්ස් ප්ලේ ආයතනය. ඉතින් මේ ආයතනයට ඕගොල්ලෝට આવොත් එම මොනවද ලැබෙන්නේ? මේ පැකේජ් එක කීයද සහ මෙතනින් ටිකට් අපිත් අරගන්න ඕනේ. ඉතින් ටිකට් අරගද්දී ඕගොල්ලන්ට මේ පැකේජ් එකට මොනවද ලැබෙන්නේ කියලා අපි කතා කරලා බලමු. සාමාන්‍යයෙන් පවුලත් එක්ක එද්දී අපි වැඩිහිටි කෙනෙකුට එන්ට්‍රන්ස් ටිකට් එක රුපියල් 100යි. බබාගේ පැකේජ් එක ගන්නවා නම් පැකේජ් එක දරුවෙක්ට 1300යි. ඒ මෙතන තියෙන ඉවෙන්ට්ස් 10ට සහ බර්ඩ්ස් පාක් එක බලන්න. බර්ඩ්ස් පාක් එක බලන්න. රයිට්. ඒතකොට දැන් මට කිව්වා විශේෂයෙන්ම මෙතනට මොන්ඩිසෝරි එකකින් හෝ ඉස්කෝලේ පාසලකින් එනවා නම් ඒගොල්ලන්ට විශේෂ දෙයක් වෙනවා කියලා. ඔව්. ඒ දරුවන්ට අපි පැකේජ් එක රුපියල් 1000කට තමයි දෙන්නේ. ඒ 1000 පැකේජ් එකට බබාට මෙතන තියෙන සෙල්ලම් 10ම බබාට ඇති තරම් වෙලා. ඒ කියන්නේ සතිය දවසක නම් උදේ 9 ඉඳන් හවස 6 වෙනකම් සෙනසුරාදා ඉරිදා පොයේ දවස්වල උදේ 9 ඉඳන් රෑ 8 වෙනකම් බබාට ඇති තරම් වෙලාවක් සෙල්ලම් කරගන්න පුළුවන්. ඒ බබත් එක්ක වැඩිහිටියෙක් කෙනෙකුට එන්ට්‍රන්ස් සහ ඉවෙන්ට්ස් 4කටත් බර්ඩ්ස් පාක් එක බලන්නත් ෆ්‍රී ටිකට් එකක් හම්බ වෙනවා. ඉතින් ඕගොල්ලෝ මෙතනට එන්න හිතන් ඉන්නවා නම් පුංචි බබාලත් එක්ක ඉතින් අපි දැනගමු මෙතනදී ළමයින්ට ලැබෙන මේ පැකේජ් එකට ලැබෙන සෙල්ලම් කරන්න තියෙන ස්ථාන මොනවද කියලා. මට පොඩ්ඩක් ගැන විස්තර කියන්නකෝ. ඔව් මෙතන කාර් රයිඩ් එකක් තියෙනවා, බවුන්සින් එක, මැනි ග්‍රවුන්ඩ් එක තියෙනවා, බෝට් ටු පූල් එක, ප්ලේ හවුස් එකක් තියෙනවා, 9D සිනමා, VR ගේම්, එතකොට බබාලගේ පූල් එක තියෙනවා. ඊට අමතරව බර්ඩ්ස් පාක් එක බලන්න පුළුවන්. බර්ඩ්ස් පාක් එක බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මොකද මට ෆේවරිට් පෙට් බුක් අපිට අපේ පුංචි පවුලට ආරාධනාවක් ලැබුණා. මාතලේ පාර තියෙන මේ බලකඩුව කියන ලස්සන ගමේදී හම්බ වෙන කිඩ්ස් ප්ලේ වර්ල්ඩ් ආයතනයෙන් මගේ දරුවත් අරගෙන එන්න මේ දවස් ගෙවන්න කියලා. ඉතින් මේ අවස්ථාව ලැබෙනකොට මම හෙව්වා අතරම මේගොල්ලෝ කවුද මේ ආයතන තුල මොකද්ද සිද්ධ වෙන්නේ මේ හැමදේම Facebook එකේ අර හොයලා බලුවට පස්සේ මේගොල්ලෝ Facebook page එක තියෙනවා. මම ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම description එකේ Facebook page එක දාන්නම්. ඕගොල්ලන්ට පුළුවන් මම මේ පෙන්නන දේවල් වලට අමතරව මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕගොල්ලන්ට පුළුවන් මේ page එක follow කරලා ඉවර වෙලා මේ page එක කරා මේ සියලුම දේ දැනගන්න. ඉතින් මෙතනදී pool එකක් තියෙනවා. ගොඩක් පුංචි ළමයි ආසයිනේ මේ pool වල සෙල්ලම් කරන්න, වතුරට පැනලා සෙල්ලම් කරන්න. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා කියලා මදුසමීස් අපිට පැහැදිලි කරා. අපි ඒක ගැන පොඩ්ඩක් අහලා දැනගමු. මදුසමීස් අපිට කියනකො pool එකට එනවනම් කන්ඩිෂන් එක මොකක්ද කියන්නේ? pool එකට එනවා නම් ඔයගොල්ලෝ ගෙදරින් ගේනවා නම් නයිලොන් or silk material විතරයි pool එකට පාවිච්චි කරන්න දෙන්නේ. ඔයාලා ගෙදරින් ගේනවා නම් නයිලොන් or silk material වලින් ඇඳුම් ඒව පාවිච්චි කරගන්න පුළුවන්. නැත්නම් අපෙන් ඔයගොල්ලෝ ආවට පස්සේ මිලදී ගන්නත් තියෙනවා. මිලදී ගන්න පුළුවන්. මසුගමිස් දැන් මට කිව්වා දැන් මෙතනට ඇතුල් වෙන පුංචි ළමයින්ට ඔයගොල්ලෝ අත්පල දරාවක් ලබා දෙනවා කියලා ඉවරලා ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් මට කරන්නකෝ. ඔව් දනුෂ්ක මේක තමයි ඒ බෙල්ට් එක. මේකෙන් තමයි පල්ලෙහා ඉන්න අපේ ස්ටාෆ් එක මෙතන බබා අපේවන් කළා තියෙන්නේ කොහොමද කියලා හොයාගන්නේ. මේක දෙන්නේ අපි පැකේජ් එක ගන්න බබාලට. එතකොට මේකේ ඉවෙන්ට්ස් 10ම බබාට ඇති තරම් වෙලා සෙල්ලම් කරගන්න තමයි මේ බෙල්ට් එක අපි අතට දාන්නේ. දාන්නේ. අද විශේෂ දෙයක් කියන්න ඕනේ. දැන් මේ වගේ කිඩ්ස් ප්ලේ වර්ල්ඩ් ලංකාවේ ඕන තරම් බිහිලා තියෙනවා. නමුත් ඔන්න මෙතනදී ඔයගොල්ලන්ට
රුපියල් 1300ක වගේ සුළු මුදලකට උදේ 9 ඉඳලා හවස 6 වෙනකම්ම ළමයින්ට සෙල්ලම් කරන්න මේ කුරුළු වෙන විනෝද වෙන්න කුරුළු අත ගන්න හෑන්ඩ් ටැම් කරපු සත්තු අත ගන්න අවස්ථාව තියෙනවා. අපි ඇතුළට ගිහිල්ලා බලමු මොනවද ළමයාට තියෙන සෙල්ලම් කරන දේවල් සහ ඉතින් මෙන්න මේ වගේ ටිකට්ස් දෙකක් ලබා ගන්න ඕනේ. එතකොට මේ ටිකට් දෙක තමයි මේ බබාගේ පැකේජ් එකට මේ ටිකට් එකක් හම්බ වෙන්නේ. මේකේ ඉවෙන්ට්ස් 4ක් තියෙනවා. මේ ඉවෙන්ට්ස් 4 සහ බර්ඩ්ස් පාක් එක බබත් එක්ක වැඩිහිටි කෙනෙකුට එකපාරක් යන්න පුළුවන් විදිහට අපි ෆ්‍රී ලබා දෙනවා. ෆ්‍රී ලබා දෙනවා. ඉතින් ඔන්න ඒකත් විශේෂ අවස්ථාවක්. නැත්නම් දැන් අම්මලා තාත්තලා ආවට පස්සේ ඒගොල්ලන්ටත් වෙනම අවස්ථාවක් ගන්න එපා. වෙනම ටිකට්ස් ගන්න එපා නේද? ඉතින් ඔන්න එහෙම අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට පුළුවන් මේ ටිකට් එකෙන්ම අයිටම්ස් 4ක් ප්ලේ කරන්න පුළුවන් ෆ්‍රී. ඉතින් ඒකත් හොඳ අවස්ථාවක්. බර්ඩ්ස් පාක් එකත් ඒකට ඇඩ් වෙනවා. බර්ඩ්ස් පාක් එකත් ඇඩ් වෙනවා. ඉවෙන්ට්ස් 4ට අමතරව කුරුල්ලොත් එක්ක එක්ස්පීරියන්ස් එක ගන්නත් ඔයගොල්ලන්ට හැකියාව දෙනවා ෆ්‍රී. ඉතින් එහෙනම් යන් අපි අතුලට. thank you. ඊළඟ බලකඩුව කියන ගමේදී අපිට හම්බ වෙන ලස්සන කිඩ්ස් ප්ලේ වර්ල්ඩ් එක. ඔන්න ඔයගොල්ලන්ට ආවට පස්සේ මෙතනදී ඔයගොල්ලන්ට ලස්සන වටපිටාවක් දැක බලාගෙන ඉන්න හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ දැන් ඔන්න අපි කිඩ්ස් ප්ලේ වර්ල්ඩ් එකේ මුලින්ම ප්ලේ කරන්න යන්නේ මෙතන තියෙන කෝච්චිය. අපි ගිහලා බලමු. ඉතින් මගේ චූටි දුව වගේම ඔයාගේ චූටි දුව දරුවා ආස වෙයි කෝච්චිය පදින්න. ඉතින් මුලින්ම කෝච්චි එක්ස්පීරියන්ස් එක අරගෙන බලමු අපි කොහොමද මේ එක්ස්පීරියන්ස් එක කියලා. අපි අනිවාර්යයෙන්ම කුරුළු උයනත් බලන්න යමු. ඒතර කුරුළු වෙනදී කොහොමද මේ හෑන්ඩ් ටැම් කරපු සතුන්ව අත ගන්න ලැබෙන්නේ සහ ඒගොල්ලොත් එක්ක ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එක ගැන බලමු. අපි මුලින්ම යන් එනම් කෝච්චිය රවුමක්. ඉතින් ඔන්න මෙතනදී තමයි ඔයගොල්ලන්ට මේ කෝච්චි එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ගිහින් බලමු කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. ඉතින් ගිනි මකරෙක්ගේ ඇඟුවට තමයි අපිට යන්න තින්නේ මේ ගමන. ඉතින් මේක ගිනි මකරක් ගිනි කසය වගේ යන සීන් එකක් තියෙන්නේ. ගිහින් බලමු. ඕගොල්ලෝ ලෑස්ති නේද? ලෑස්ති? බබා ලෑස්තිද? රයිට්. එහෙනම් යන් අපි. ඉතින් සුපිරි එක්ස්පීරියන්ස් එකක් මේක. මාස ගණන් රැකියාවල් කරලා කාර්ය බහුල වෙච්ච ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම සුපිරි එක්ස්පීරියන්ස් එකක් ලැබෙනවා. ඕගොල්ලොත් එන්න මේ ආතල්ලෙක් ගන්න ෆැමිලි එකක් විදිහට සතුටු වෙන්න හිතන් ඉන්නවා නම් ඕගොල්ලන්ට පුළුවන් සුපිරිටම සතුටු වෙන්න මෙතනට ආවොත් එහෙම. මාරම ආතල්ලෙක්. ඒක නම් මාරම ආතල්. පොඩ්ඩක් බයත් හිතුණා. ඒ වුණාට වැඩේ සුපිරි. සුපිරි නේ පුතා? නියමයි නේ? යාළුවන්ට කියන්නේ මෙතන එන්න කියලා. යාළුවන්ට කියන්නේ එන්න කියලා මෙතනට. යාළුවෝ එන්න. රයිට්. ඔයගොල්ලොත් එන්න අනිවාර්යෙන් මේ එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් සුපිරි ආරක්ෂාවක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න නන්නේ දේ ගැන. මොකද පුංචි ළමයි දැන් මේ ගොඩක් මේකට එන්නේ. ඉතින් අම්මලා තාත්තලාත් එක්ක ආවට පස්සේ ඉතින් අම්මලා තාත්තලාත් මේවා මේ එක්ස්පීරියන්ස් එක ගන්නවා. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ගද්දි ඉතින් මෙතනදී සුපිරිම ආරක්ෂාවක් දෙනවා. බේඩ් පරිතල කරලා. ඉතින් මෙතන කාර්ය මණ්ඩලයේ අතරම සුපිරිම ආරක්ෂාවක් ලබා දෙනවා අපේ මෙතන දෙන කට්ටියට. මල්ලි ගොඩක් ස්තුතියි. ඉතින් ඔන්න කෝච්චිය ගාව ඉන්නේ මේ මල්ලි සම්පූර්ණ කෝච්චිය පිළිබඳව කටයුතු කරනවා. ඉතින් මල්ලි thank you so much. right. ඉතින් හොඳ ආරක්ෂාවක් ලබා දුන්නා. ඉතින් යාළුවනේ favorite pet book හැමදාම ඕගොල්ලන්ට සත්තුන්ගේ වීඩියෝස් අරන් ආවේ. ඉතින් අපි මුලින්ම කුරුළු වෙනත් බලලෙමු. ගොඩක් කට්ටිය ආස සත්තු බලන්නනේ. මෙතෙන්ට එන අම්මලා තාත්තලාට දරුවන්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් හෑන්ඩ් ටර්ම් කරපු සත්තුන්ව අත ගන්න. මොකද අපි ඇක්වේරියම් වලට ගියාම එහෙම නැත්නම් කුරුල්ලෝ ඉන්න කුරුල්ල ෂොප් වලට ගියාට පස්සේ ඒගොල්ලෝගේ මිලදී ගන්නත් අපිට ඒගොල්ලෝගේ නිතර අත ගන්න බෑනේ. නමුත් මෙතනදී ඔන්න ඕගොල්ලන්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මේ සත්තුන් අත ගන්න පුළුවන්. හෑන්ඩ් ටර්ම් කරපු සත්තු තමයි ගොඩක් ඉන්නේ. යන් අපි එතකොට. කුරුළු වෙන ඔන්න අපි ආවා එක්ලෙක්ටස් තින්න දැනකට. ඒ බලන්න. ඉතින් ඕගොල්ලෝ ආවොත් ෆැමිලි එකත් එක්ක ඕගොල්ලන්ට පුළුවන් මේගොල්ලන් අත ගාලා එක්ස්පීරියන්ස් එක ලබා ගන්න. ඔන්න අපි ආව අනිත් කූඩුවට. ඔන්න ඒ කූඩුවට අපිට දකින්න පුළුවන් කොකොටු කෙනෙක් ඉන්නවා. කොකොටු දැන් හොඳට කාලා පොඩ්ඩක් පැත්තකටලා ඉන්නවා. මොකද උදේ වරුව නිසා පොඩ්ඩක් මේ වෙලාව පොඩ්ඩක් සීතලයි නේද? සීතල නිසා පොඩ්ඩක් කට්ටිය ඇක්ටිව් ගතිය මදි. ඉතින් මෙතනදී කොකොටු කෙනෙක් ඉන්නවා. ඒ වගේම මේ පැත්තෙන් ඔන්න ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් පයිනැපල් කොන්්ඤය ඉන්නවා. ඔන්න අපි ඊළඟට යනවා සන් කොන්්ඤ ඉන්න තැනකට. රයිට්. මේ කූඩුවේ සන් කොන්්ඤය ඉන්නවා. මේ බලන්න දැන් අපේ සන් කොන්්ඤලා සහ මේ කුරුළු වෙන බලා ගන්න සහෝදරයා එක්ක තියෙන එකමුතුකම එයාගේ ඔළුවේ සම්පූර්ණ වාරින්න සන් කොන්්ඤලා. කන්න බෙඩියෝ කන්න. කන්න. කන්න කොයින? කන්න. රයිට්. ඉතින් ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් ඔන්න පවුලේ ඇත් එක්ක ආවොත් එහෙම ඔයාගේ චූටි දුවත් පුතාවත් අරගෙන ඕගොල්ලන්ට පුළුවන් මෙතනදී මෙන්න මේ එක්ස්පීරියන්ස් එක ලබා ගන්න. ඉතින් හැමතැනදීම මේ එක්ස්පීරියන්ස් එක ලබා ගන්න බෑනේ. මේගොල්ලෝ අපි කියන ඒවා හොඳට අහගෙන ඉන්නේ. ඒ පේනවනේ. පුතා ආසයිද? ඒගොල්ලෝ මේ හරි හොඳයි. හැබැයි අල්ලන්නට කැමති නෑ නේ ඒගොල්ලෝ.
අනේ අප්පන් අපි යනවා දැන් තවත් කූඩුවකට. හලෝ. ඇස් ලොක් කරලා බලන් ඉන්නවනේ. මාරම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට දැන් තාවත් එහෙම. අනේ. ඉතින් තව ඉවරනේ තවත් තියෙනවා කූඩුවක් මේනේ ලෙඩ් ඩෝඩි වගේක් ඉන්නවා මේ ලෙඩ් ඩෝඩි ගොඩක් අර දියර ජාති තමයි මේගොල්ලෝ කන්නේ නේ දියර ජාති දියල පළතුරු වගේ තමයි ගොඩක් දේවල් කන්නේ මේගොල්ලෝ ඉතින් අර ගොඩක්ම දියර වශයෙන් තමයි ආහාරයට ගන්න. ඉතින් ඒ වගේම පයිනැපල් කොන්්ඤත් සෙට් එකක් ඉන්නවා මෙතන නේද? පයිනැපල් සෙට් එකක් ඉන්නවා බ්ලූ කොන්්ඤත් ඉන්නවා නේ බ්ලූ කොන්්ඤයි පයිනැපල් එක දෙකම ඉන්නවා එක්කෙනෙක් නිදාගෙන හිටියේ මං යාව ඇහැරෙව්වා රයිට් ඉතින් යන් අපි ඊළඟ කූඩුවටත් රයිට් ඔන්න මෙතනදී අපිට බලා ගන්න පුළුවන් අර රින් එක වෙරයිටි එකක් ඉන්නේ නේ ඉන්දියන් රින් එකක ඉන්නේ ඇෂ් කලර් ඇෂ් නේ බ්ලූ කලර් මේකට කියන්නේ නේ ඇෂ් කලර් බ්ලූ කලර් මික්ස් සෙට් එකක් ඉන්නේ රයිට් යෙලෝ කලර් සෙට් එක මේ පැත්තේ රයිට් මෙතන ඉන්නවා මේ යෙලෝ කලර් සෙට් එකකුත් ඉන්නවා මෙතන නේ ඔන්න දැන් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මැකෝ කෙනෙක්ව. ඉතින් අර මැකෝ කියන බ්‍රීඩ් එක ඇත්තටම අපි කූඩු වල දුරින් දැක්කට ඇත්තටම ළඟින් දකින්න හරි අමාරුයිනේ. විල්බර්ට්. මොකද බෑන විල්බර්ට්. විල්බර්ට් අයියේ. කොහොමද? විල්බර්ට්. එතනින් එළියට යනවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන කැන්ටින් ඒරියා එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මෙතන ඉඳලා වටපිටාව නරඹන ගමන් ආතල්ලගේ කෑම කන්නත් පුළුවන්. යාළුවනේ මුලින් අපිට මදුනගේ කිව්වනේ මෙතනදී 90 සිනමා එකක් තියෙනවා කියලා. මේ පුංචි ළමයින්ට මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් මේක ඇතුළට යන්න. ඒ ගියොත් එහෙම ඔයගොල්ලන්ට ආසන 6ක් යටතේ ඔයගොල්ලන්ට මෙතනදී තිරයක් තියෙනවා ලොකු තිරයක්. මේ තිරය හරහා විනාඩි 8ක පුංචි ෆිල්ම් එකක් නරඹන්න ළමයින්ට එක්ස්පීරියන්ස් එක ලබා දෙන්න පුළුවන්. ඔන්න යාළුවනේ ඔයගොල්ලන්ට මෙතනට ආවොත් එන්න පුංචි ළමයින්ට සෙල්ලම් කරන්න තමයි මෙතනදී තියෙන්නේ. ඉතින් මේ ප්ලේස් එකේදී සම්පූර්ණම ඔන්න ඔයගොල්ලෝ පුංචි ළමයින්ට අවශ්‍ය වටපිටාව ලස්සන හරි ගස්සලා දෙනවා මෙතනදී. ඉතින් ඔයගොල්ලෝගේ පුංචි දරුවන්ට ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ පුංචි ළමයින්ව මේ වගේ දේවල් වලට යොමු කරන්න. ඔන්න මං ආවා තවත් තැනකට මෙතනදී ඔන්න පුංචි ළමයින්ට ඇත්තටම බෝට්ටු පදින්න පුළුවන් ලස්සන තටාකයක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ආරක්ෂාවට ආරක්ෂක නිලධාරියෙක් ඉන්නවා. ආයිබෝන් අක්කේ අයියේ. ආයිබෝන්. ඉතින් මම දැක්ක දැන් ඔයගොල්ලෝ ඇවිල්ලා දරුවොත් එක්ක ගොඩක් සතුටු වෙනවා. ඉතින් නිවාඩු දවසක මේ වගේ තැනකට ඇවිල්ලා සතුටු වෙන එක ගැන ඔයගොල්ලන්ට ලැබෙන එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා පොඩ්ඩක් කියන්න. දැන් මේ ඔයගොල්ලෝ මේ කොහේද මේට ආවේ සහ පුංචි දරුවන්ට අපි මේ එක්ස්පීරියන්ස් එක අමරදාත විදිහට ලබා දෙන්න අවශ්‍යයිනේ. මේගොල්ලෝගේ මනස ස්ට්‍රෙස් නැති වෙන්න නම් පොඩි වචනයක් කියන්නකෝ අපිත් එක්ක. අපි මේ ළඟ ඉඳන් නුවර ටවුන් එකේ ඉඳන් අපි ආවේ. ඇත්තටම හොඳයි ගොඩක් හොඳයි මෙයාලා ස්කූල් යනවා හවස ගෙදර එනවා හවස ක්ලාස් යනවා ගේ ඇතුළෙම හිර වෙලා ඉන්නේ මේ අත්දැකීම ලංකාවෙන් පිටට ගිහිල්ලා ගන්න පුළුවන් සමහර අත්දැකීම් මේක විතර ගන්න තියෙනවා. ඇත්තටම බොහොම හොඳයි හොඳ තැනක්. ළමයි ගොඩක් සතුටු වෙනවා. අහලා තිබුණා මේක ගැන මේ මොකද මම හිතුවේ නෑ මේ වගේ මෙතෙන් ඇවිල්ලා බලනකොට මේ වගේ නිදහසක් මේ ළමයින්ට තියෙනවා ඉතින් කියලා. මොකද අපි හිතුවේ ක්ලවුඩ් හිර වෙලා අර ටවුන් එකේ තියෙනවා වගේ බොහොම ක්ලවුඩ් ටැන්ග් වලක කියලා නෑ. බොහොම නිදහස තියෙනවා සෙල්ලම් කරන්න දැන් තියෙනවා. එන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම නිවාඩු දවසට එන්න ආරාධනා කරලා අපි වගේම අපේ පවුලේ බබාලා වගේම අපි ඔක්කොමත් එක සතුටු වුණා වගේම එයාලට සතුටු වෙන්න එන්න කියලා. ඉතින් බොහොම ස්තුතියි කතා කරාට. ස්විමින් පූල් එකකදී ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එක. දැන් මෙතනදී ඕගොල්ලන්ට සුළු මුදලකට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙතනදී ළමයින්ට මේ වතුරේ සෙල්ලම් කරන්නත් ගොඩක් දේවල් තියෙනවා. හැම අම්මගෙනි තාත්තගෙන්ම උත්සාහ කරනවා තමන්ගේ දරුවෝ මේ වගේ තැනකට එක්කගෙන එන්න. ඉතින් රුපියල් 1300ක් වගේ මුදලකට මේ වගේ තැනකට ඇවිල්ලා
තමන්ගේ දරුවට මේ වගේ එක්ස්පීරියන්ස් එකක් දෙන්න මොන අම්මගෙන තාත්තගෙනද අකමැති. ඉතින් අනිවාර්යයෙන්ම හැමෝම කැමතියි මේකට. ඉතින් මං හිතන්නේ මම අද මේ වීඩියෝ එක අරන් එන්නේ බහුතරයක් අම්මලා තාත්තලා වෙනුවෙන්, පුංචි දරුවෝ වෙනුවෙන්. ඉතින් මට කියන්නකෝ දැන් මෙතනදී රූල්ස් තියෙනවනේ ඔයගොල්ලෝ මේ ස්විමින් pool එකට දාන වයස් මට්ටමක් තියෙනවා, උස ප්‍රමාණයක් තියෙනවා කියලා කිව්වා. ඉතින් මේවත් එක්ක මට පොඩ්ඩක් කියන්නකෝ මේ ගැන පොඩි විස්තරයක්. කුඩා දරුවෝ දානවා අවුරුදු 2කට වඩා වැඩි අය දානවා. ඒ දානකොට අනිවාර්යෙන් අපි උස මට්ටමක් බලනවා. අඩි 3ට වඩා උස අඩු අය ඉන්නවා නම් ඒගොල්ලෝ අනිවාර්යෙන් වැඩිහිටියෙක් එක්ක දාන්නේ. අඩි 3ට වඩා වැඩි නම් එයා තනියෙන් අපි දානවා. තනියෙන් දානවා නේද? ඔව්. රයිට්. එතකොට දැන් මේක දැන් මම දැක්කා උදේ එනකොට නම් මේක විවෘත වෙලා තිබ්බේ නැහැ. ඉතින් උදේ 10 මාර විතර තමයි මේක විවෘත වුණේ. ඒක නම් පොඩි ඉස්සරක් කියන්න. අපි සතියේ දවස් 5 උදේ 10 මාට pool එක ඕපන් කරනවා. ඒක ක්ලෝස් කරන්නේ හවස 6 මාරට. සතියේ නිවාඩු දවස් තියෙනවා නම් රජයේ නිවාඩු පෝය වගේ දවස් වලට සෙනසුරාදා ඉරිදා වගේ දවස් වලට අපි උදේ 10 මාට ඕපන් කළා. හවස 7 මාට මේක ක්ලෝස් කරනවා. හවස 7 මාට ක්ලෝස් කරනවා. මේගොල්ලොන්ට මේකට බැස්සට පස්සේ මේගොල්ලොන්ට එළියට එන වෙලාවක් නැහැ. ඒ බබාලට ඇති වෙනකන් සෙල්ලම් කරලා ඇති වුණාට පස්සේ ඒගොල්ලොන්ට එළියට එන්න පුළුවන්. නියමයි. පුතා දැන් එන්න. දැන් ඇතිනේ. එන්න. ඔයා ආසයිද? එන්න හිතන්නේ නේ. ඔන්න යාළුවනේ කාලයත් කෙමෙන් ගත වෙලා ගියා. මොකද දැන් අපි ගොඩක් දුර යන්න ඕන නිසා අපි දැන් අදට මේක ඉවර කරන්න යාළුවනේ. මගේ පුංචි දුව නම් මේ යන්න කැමති නැහැ. ස්විමින් pool එකෙන් ගත්තෙත් ගොඩක් අමාරුවෙන්. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාගේ පුංචි දුව පුතාව මෙතනට එකගෙන આવොත් එම හොඳ එක්ස්පීරියන්ස් එකක් ලබා දෙන්න. මොකද පුංචි ළමයින්ට මේ වගේ එක්ස්පීරියන්ස් එකක් දෙන්න හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම කැමතියිනේ. ඉතින් ෆේවරිට් ප්ලේට් බුක් අද වෙනස්ම විදිහේ වීඩියෝ කරේ ඔයගොල්ලන්ට මේ එක්ස්පීරියන්ස් එක මේ ලංකාවේ ඉන්න හැම ළමයෙක්ටම දුව දරුවෙක්ටම ලබා දෙන්න තියෙන උවමනාව නිසාමයි. ඉතින් තාමත් ඔයාලා ෆේවරිට් ප්ලේට් බුක් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒතර මම මේ වගේ වීඩියෝස් ගොඩක් ඉස්සරහට තරන් එනවා. මේ හැම එකක්ම බලන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් ෆේවරිට් ප්ලේට් බුක් අදට සමුගන්නයි ලෑස්ති වෙන්නේ. මගේ රත්තරන් යාළුවන්ට සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජයෙන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලගේ ෆැමිලි එකත් එක්ක මෙතනට එන්න. ඔයාලා හැමෝටම ජය වේවා. ගිහින් එන්නම්.